ඉතින් මේ වගේ ගලක් හම්බුනොත් දෙපාරක් හිතන්න නැතුව වීසි කරන්න. නෑ. එහෙම කරන්න එපා. ඉතින් මේ මැණික් ගල ලොකුවට වටිනා වගේ පෙනුනාට මේ මැණික් ගල හැම තැනම තියෙන දෙයක්. ඕගොල්ලොන්ට මේ මැණික් ගල පාරේ යද්දි සමහර විට ඕගොල්ලෝ පයින් ගහලා වුණත් ඇති. ඔයා හිතන්නේ මේ ගල මොකක් කියලාද? දන්නවනම් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවද? මේ ගලට ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ ගල ඉස්සර කාලේ ඉඳන් චූඩාමාණික් වලට හිටන් ගන්නවා. ඉතින් මේ ගල හැදිලා තියෙන්නේ සිලිකන් ඩයොක්සයිඩ් වලින්. මේකේ පාටින් එනවා. ඇමතිස් දම් පාටින්, රෝස් ක්වාඩ්, රෝස පාටින්, සිට්‍රින් කහ පාටින්. ඕගොල්ලන්ට මේකේ රත්තරන් පාටින් කුරු වගේ තියෙන ගල් තියෙනවනම් ඒවට කියන්නේ රූටයිල් ක්වාඩ්. ඊට පස්සේ කළු පාටින් කුරු වගේ තියෙනවනම් ඒවට කියන්නේ ටෝමලින් රූටයිල් කියලා. හැබැයි ඉතින් මේකේ පෙනුමෙන් නම් මේක ගොඩක් වටින ඩයමන්ඩ් එකක් වගේ. හැබැයි ඉතින් මේකේ හાર્ඩ්නස් එක නම් 7යි. හැබැයි ඉතින් ඔයාට මේ වගේ පළුගු වලින් ලාභ ගන්න ඕන නම් ලොකු පළුදු අඩු ගල් ගන්න. ඉතින් ඔයත් කැමතිද ජෙම් ෆීල්ඩ් එක හරියටම ඉගෙන ගන්න? ඉතින් ඕගොල්ලෝ ගැන හිතලා තමයි අපි මේ වගේ ෆ්‍රී වීඩියෝස් දාන්නේ. අපි ඕගොල්ලන්ට සරලව ජෙම් කෝස් එකකුත් හදලා තියෙනවා. ඕගොල්ලන්ටත් ඒකට ජොයින් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ටත් කෝස් එක ගැන ඩීටේල්ස් දැනගන්න ඕන නම් අපේ පල්ලෙහා තියෙන නම්බරයට කෝල් එකක් ගන්න.